මගේ නම අසංක මමගේ ගෙවල් ගාල්ලේ මම මගේ මුලින්ම සත්තම් ප්‍රදේශයේ සරව වගේ ලිබිලක් ආවා මීට අවුරුදු 4කට විතර කලින්. ඉතින් මම ඒ සඳහා ගාල්ල කරාපිටිය වික්‍රම රෝහලට ගොස් අවුරුද්දකට විතර පස්සේ එක සල්ල කර්මයක් කරා. ඉතින් ඒ සල්ල කර්මයෙන් පස්සේ සල්ල කර්මය හොඳ වෙනවා සමගම නැවතත් එම රෝගය එම තිබිච්ච විදියටම නැවතත් එම රෝගය මට වැළඳුණා. ඉතින් මම සෑහෙන අපහසුතාවයට ලක් වුණා මේ බගන්දරා කියන රෝගය සම්බන්ධයෙන්. දැනගෙන හිටියේ නෑ. පසු කාලීනව පත්තර වලින් එහෙම තමයි මෙම රෝගය පිළිබඳ විස්තර දැනගත්තේ. ඉතින් ඊට පස්සේ ප්‍රතිකාර කරන්න තව මාස 6කට විතර පස්සේ නැවතත් මම කරාපිටිය ශික්ෂණ රෝහලට ගොස් මගේ නැවතත් දෙවන වරටත් මගේ සැත්කමක් කරා. ඉතින් එම සැත්කමෙන් පස්සේ සතියකට විතර පස්සේ තුවාලේ සනීප වෙනවා සමගම නැවතත් එම රෝගී තත්ත්වය මට උස්සන්න වුණා. ඉතින් මම සෑහෙන දුක් විඳා මෙම රෝගය නිසා මම පත්තර වලින් YouTube වලින් දැක්කා මෙම ડોક્ટર පුෂ්ප කුමාර මහතා. ඉතින් මම මුලින්ම එම දොස්තර මහතා හමු වෙන්න ආවා. ඇත්තටම කියනවා නම් ඉතා කෙටි කාලයක් තුළ මගේ මේ බගන්දරා කියන රෝගය දැනට නිට්ටාවටම සුවපත් වෙලා තියෙනවා. ඉතින් මට ඇත්තටම කියන්න ඕනේ මෙම රෝගය වසන් කරගෙන ඉන්න එපා. මම සෑහෙන කාලයක් මේ රෝගය වසන් කරගෙන දුක් විඳා. මම ඒක නිසා මම ඉල්ලා සිටින්නේ මෙම රෝගය වැළඳිලා තියෙන පුද්ගලයන් සිටින මෙම රෝගය නිට්ටාවටම සුව කර ගැනීම සඳහා එම ડોક્ટર පුෂ්ප කුමාර මහතා හම්බෙලා ඒ ගැන පවසලා ඇත්තටම කිසිම සල්ල කර්මයක් නොමැතිව ආයුර්වේද ක්‍රමයක් ඔස්සේ මෙම රෝගය මට සුවපත් කරලා දුන්නා. ඉතින් මම ඇත්තටම පින් දෙනවා මෙම රෝගය සුවපත් කර දීම සම්බන්ධව.